අති ගෞරවනීය හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි පුණ්‍යකාමී වාසනාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි රුක්පාගොඩ ශ්‍රී ගෙත්තාරාම මහා විහාරස්ථානයේ තුල 2025 වර්ෂයට සමගාමීව තව නොබෝ දිනකින් කටන පින්කම පැවැත්වෙන නිසාවෙන් සෑම වර්ෂයකදීම සිදු කරනු ලබන ඒ උතුම් වූ ධර්ම දේශනා පින්කම් මාලාවේ ආරම්භක දවසයි අද දවස. අද සිදු කරනු ලබන්නේ කාව්‍යමය ධර්ම දේශනාවකින් තමයි පින්කම් මාලාවේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නට යෙදෙන්නේ. ඒ සඳහා අපි ආරාධනා කරන්නට යෙදුනා අතුරුගිරිය ධර්මරාජ විහාරාධිපති දෙරණ නාලිකාවේ සහ ස්වර්ණවාහිනී නාලිකාවේ ඒ විචිත්‍ර කාව්‍ය ධර්ම දේශකයන්න් වහන්සේ නමක් හැටියට කටයුතු සිදු කරනු ලබන ගරුකටයුතු අවසරයි අපට නම කීමට පූජ්‍යපාද කාව්‍යශ්‍රී විසරද නවගත්තේ ගම සිරි සුගත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට උන්වහන්සේම ආරාධනාව මහත් කරුණාවෙන් යුතුව පිළි අරගෙන වැඩමවා වදාරන්නට යෙදුණා. ඉතින් උන්වහන්සේ මේ ලංකාවේ චිර ප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේ නමක් හැටියට මේ සම්බුද්ධ ශාසනය තුල සුවිශාල කාර්යභාරයක් සිදු කරනු ලබන තරුණ සංඝ පීතෘන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ගිහි පැවිදි කාගෙත් ගෞරවයට ආදරයට පාත්‍ර වෙච්ච හාමුදුරුවන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ අපේ විහාරස්ථානයට වැඩම වීම මහත් භාග්‍යයක් වාසනාවක් කොට සලකමින් උන්වහන්සේ ඊ타ත්ම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. සියලුම දායක පින්වතුන් උන්වහන්සේ පිළිගැනීමක් වශයෙන් සියලු දෙනාම සාදුනාදයක් පවත්වමින් මේ අවස්ථාවට පිළිගනිමු. එම පින්කමෙහි දායකත්වයේ ධර්මයෙන් පින්කම සිදු කරනු ලබන්නේ විදේශගත වී සිටින ප්‍රසාද් රණිත පෙරේරා මහත්මයා සහ එම මහත්මිය එවාගේම උපාලි අයියලා ඇතුළු ඒ හැම දිනාගේම දායකත්වයේ යටතේ මේ පින්කම සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ ඇත්තෝ මේ විහාරස්ථානයේ සම්භාවනීය දායක පවුලක් හැටියට ඒ වගේම අපේ පන්සල අපේ හාමුදුරුවෝ කියන හැඟීම හදවතේ ඇතිව කටයුතු කරනු ලබන පිරිසක් හැටියට සිහිපත් කරන්නට ඕන. ඉතින් මේ පින්කම ලොකු උමනාවක් ආසාවක් තිබ්බ මේ පින්කම අපේ හාමුදුරුවෝ වඩම්වලා සිදු කර ගැනීම සඳහා ඉතින් අපේ හාමුදුරුවන් වහන්සේට අපි ගෞරව නමස්කාර පූර්වක ආරාධනා කරමු. ඒ කටයුතු සිදු කළ දෙන හැටියට සියලු දෙනාම සාදුකාරයක් පවත්වමින් ධර්ම දේශනාව සඳහා ආරාධනා කරනවා. සිතුවිලි දැනෙන් අවති කරන්න පරිසරයට ඔබේ හඬ මොසු වෙන්න දහම් මමාගේ සිසිල විඳින්න නැවත වරක් ඔබ සාදු කිය
යන්න මර බලනසා දෙසමින් මුදු දහම් නන්ද හෙළි කළ නිසාවින් නිවනින් නිවෙන පාද පරසතුනේලා ගෙන විත් උඩු වියන් බැඳ තිලුවග පියානං බැතින් වන්තිමි අද කිලෙසුන් නිසා ඕකට ලිසිත පවුරු බැඳ නවලුතුරා මිහිරෙන් බව ගමන පිඳ දෙසුයෙන් නිවන් මාවත ලොව දිනන ලාද සදහම් මිහිර නමදිමි පැති සිතින් අද සසුනට ලැදිව මැනවින් කහ සිවුරු හැඳ ගිහිගෙයි සැපත හැර නිවනට සිතැඟි බැඳ සිල්මල් කෙසාරෝ විසුරුවනට වරම් ලාද බැතියෙන් වන්දිමි මහා සංඝරුව නටම අද පංචශීලය සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය සජ්ජායනය කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි
Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Panatipata viramani sikkhapadang samadhiyami Adinadana viramani sikkhapadang samadhiyami Kamesu miccacara viramani sikkhapadang samadhiyami Musavada viramani sikkhapadang samadhiyami Suramiraya majjapama daddhana viramani sikkhapadang samadhiyami Sadhu kiyana Vihere Veda Vasana Garuna Samiduni Avasara Obi Pakamlete Namadini Banapadak Desannaimi Sarasinni Avasara dinna Garutara ha munduruvani Loemeu maha bambuddha adare Ammaye Mavukuna vanannate kavikara beruvaye Nivase mini
පහන ආදර පියාය බන අර බන්නේ අපේ මව්පියෝ වැඳලාය නැවත වතාවක් සාදු කියා පින්නතුනි ලංකාව පුරා ලෝකයේ පුරා නොයෙකුත් බුදු බැතිමතුන් කටින චීවර පූජාවට පෙළ ගැසෙනකොට අපි දකිනෝ බණවලට වඩිනකොට හැම පන්සලකම කොඩියක් දාලා කුමක්කෝ පින්කමක් සිද්ධ වෙනවා බෝධි පූජාවක් ධර්ම දේශනාවක් ආදී නොයෙක් පින්කම් සමහර විට මග දෙපස හේවිසි නද මැදින් කටින චීවර වඩම්මනු අපි දකින්නෝ නිවෙස්වල ඒ දකින්නකොට අපට හිතෙන්නේ පින්වතුනි අවුරුද්දකට වතාවක් ලැබෙන අවුරුද්දේ ලස්සනම තුන් මාසයේ තමයි මේ දවසින් දවස ගෙවිලා යන්නේ ඒ ලස්සන ඒ පින්වන්ත තුන් මාසය තුල ඔයත් ඔබේ ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේට වස් ආරාධනා කරලා චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සිව් පසෙන් පූජාවට ලක් කරන්නට යෙදුණා දැන් චීවර පූජාව පෙනෙන මානේ දින ගණනකොට පින්කම් මාලාවකුත් සූදානම් කරගෙන පින්නතුනි අදත් මේ උතුම් දේශනාව මෙසේ ආරම්භ වෙනවා කිරිල්ලවත්ත පදිංචි ප්‍රසාද් රනිත පෙරේරා ඇතුළු පවුලේ සියලු දෙනාද දේශනාවට දායකත්වයේ දක්වනු ශ්‍රී ගෙත්තාරාම මහා විහාරයේ මේ සිදු කරන අසිරිමත් පින්කම් මාලාව මේ විදිහට සිදු වෙනකොට අදත් මේ පුංචි පැයක පමණ කාලයක් තුල අපි බණ කතාවක් කවියෙන් ශ්‍රවණය කරමු පින්වතුනි කටිනය පිළිබඳ කටිනය කියන්නේ මොකක්ද කියන වගේ පිළිබඳ ඉදිරියේදී ඔබට ඔබේ පන්සලේ හාමුදුරුවෝ දේශනාවලදී සිහිපත් කරાવી. එහෙමනම් මේ උතුම් පින්කම මේ විදිහටම සිදු කරන්නට පින්වත් ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය ආශිර්වාද ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඉද්ද තප්පති පිච්ච තප්පති පාපකාරී උපයත් තප්පති කතන්ති තප්පති භීයෝ තප්පති දුක්ගතින් ගතු පවුකල සිතට සෝක බිය ඇති වෙනවා පරලොව ගියත් ඒ පව පසු පස
එනවා දෙලොවම දුක් කාරදර තාව දෙනවා පව්කල දානන් කොහි සිටියත් විඳවනවා පින්නතුනි අද උතුම් දවසේ මම ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ අපේ ලෝතර තථාගතයන්න් වහන්සේගේ අතීතයේ පරීක්ෂා බලනකොට ජාතක පොතේ පිටු එකින් එක පෙරලනකොට අපට හමුවන චුල්ල ධර්මපාල ජාතක කතාවයි මම ඔබට අද දේශනා කරන්න. අසන්න දේශවන් යමාගෙන නැවත වතාවක් සාදුකාරයක් පවත්වලා ප්‍රතාප මහනිරින්දෝයිදා බාරණැස රාජ වෙනවා චන්ද්‍රානම් ආගමේසිය බේසාවෝ ලෙසින් එනවා බන්දා සෙනෙහින් ඉරහඳ මින් නිති කැරකෙනවා කලක් යත්දි මෙවැනි දෙයක් රාජ්‍යගේ සිදු වෙනවා කලක් යත්දි මෙවැනි දෙයක් රාජ්‍යගේ සිදු වෙනවා අහසට රුවලු ඊරහඳ හා නැංගීම ගසකට රුවලු ඒ ගස මල් කොල්ල ඒම මුහුඳට රුවලු දියරැලි ඔක්කා දෙවේම නිවසට රුවලු දරු පැටි එකෝ බිහිවීම පින්නතුනි එදා අතීතයේ දඹදිව ප්‍රතාප කියලා රජ කෙනෙක් රජ වුණා. මේ රජතුමාගේ අග මෙහෙසිය බවට පත්ුනේ චන්ද්‍රා බිසවයි. පින්වතුනි ආසට රුව වැඩි වෙන්නේ ඉර සහ සඳ දෙක නැග ආවට පස්සේ
ගසක ලස්සන තවත් වැඩි වෙන්නේ ඒ ගහ මල් පළ වලින් බර වුණා. මුහුද තව තවත් ලස්සන වෙන්නේ ඒ මුහුදේ රැලි ඔකන්දව ගොඩබිම කරා නැගි ගලනකොට නිවසකට අලංකාරයක් එලියක් එන්නේ දරුවෙක් ගෙදර පවුලට එකතු වුණා. එදා කාලයේ කිමින් ගත වෙල යනකොට චන්ද්‍රා විශ්වටත් ප්‍රතාප රජතුමාටත් දාව පුත් කුමාරයෙක් උපන්නා. ඒ ඉපදුණු කුමාරයා වෙන කවුරුවත් නෙමෙයි අප මහා බෝධිසත්වයන් වහන්සේ. නම් පට බැඳෙනවා ධර්මපාල කුමරු නමින් එදා පින්වතුනි කුමාරයාට නමක් තබන්නට උනා. ධර්මපාල කුමාරයා දින සති මාස ගෙවෙමින් කල් ගත වෙනකොට හරියටම මාස 7ක් කුමාරයාට වයස සපිරුණා. ඉන්පස්සේ පින්වතුනි එක දවසක් මෙන්න මෙහෙම දෙයක් රාජමාලිගාවේ සිද්ධ වුණා. දවසක් මහරජු මාලිගයේ සිට කුමරු සිටින මඳුරට එන්නේ දේවිය පුත් කුමරා අසලට ගෙන දෙත්තනේ කිරි පොවමින් රජු එනොදුටු මුත් ඒ චන්ද්‍රාවන් උන් අසනින් නැගිටින්නේ ප්‍රතාප රජුගේ ඔද්ද තෙද වැඩි ඒ දුටු සැනෙකින් කැළපෙන්නේ ඒ දුටු සැනෙකින් කැළපෙන්නේ වෙනදා මා මෙන්තුරට එන විටදී උන්නසොනින් ඇය නැගිටිනවා මංගේ දෙපා ළඟ වැඳ වැටෙමින් ඇය ආදරයෙන් හාදුද දෙනවා එන්නමුදු අද දින දරුවා අරගෙන නොනැගිට දරුවා නලවනවා දරුවා පොඩි කාල මේම කරයි නම් ලොකු වෙනකොට වේවිද මොනවා ලොකු වෙනකොට වේවිද මොනවා සැකයකි සිත යට ප්‍රතාප නිරිඳුගේ ඒ දුටු දසොනින්
නිත වැකුණා පුතු ගැන කෝපය ඇත්තියෝ නිරිඳුගේ වැදුනා මිනි මනසට අකුණ මායින විටදි නොනැගී සිටියා දේවිය රජපත කාරකුණ පුංචි පුතා ගැන වෛරය මතුවිය රත්රන් වී රජුගේ හද පොකුණ මත්මන් වී රජුගේ හද පොකුණ පින්නතුනි එදා ප්‍රතාප රජතුමා මාලිගාවට එනකොට චන්ද්‍රා දේවිය පුතා තුරුළු කරගෙන දෙතනේ එරෙන රන් කිරි පොමින් උන්නා පුතු වඩාගෙන ඉඳගෙන කිරි පොමින් ඉන්නකොට රජතුමා එනකොට දේවියට නැගිටින්න බැරි වුණා රජතුමා කල්පනා කරන වෙනද මම මාලිගයට එනකොට මගේ සිරිපා වැඳ මගේ කකුල් දෙක අල්ලලා සිරිපතුල් මෙන් සිඹ හාදුද මට දෙනවා පුතු පොඩි කාලේ මෙහෙමනම් ලොකු වෙනකොට දේවියත් සමග එකතු වෙලා මට මොනවා නම් කරාවිද බලන්න පින්වතුනි සැකය තරහව හදවතට ආවා මේ වෙන කවුරුවත් නමින් නෙමෙයි මේ කේන්තිය ගත්තේ තමන්ගෙම ලේම හැදුණු පුතා දිහා බලාගෙනයි ඉන් පස්සේ මොකක්ද සිද්ධ කරන්නේ අපි අසමු දේශවන් වාගෙන නැවත වතාවක් සාදුකාරයක් පවත්තලා ඒ සාදුකාරේ සද්දෙනම් මදි එක දිගට දේශනාව සිද්ධ කරගෙන යනකොට මමත් වැඩිය වෙලා කවි දේශනා කරගෙන යනවා ඔය ඇත්තොත් අහගෙන යනෝ මම කවියට සමවදිනකොට මේ ඇත්තෝ නින්දට සමවැදිලා බණ එනිසා බණ අහන ගමන් නිදා ගන්න නම් එපා හොඳට මතක තියාගන්න අද ගෙදර දහසකුත් වැඩ තියෙනකොටත් ඔය ඇත්තෝ අද පන්සලට දුවගෙන එන්න හිත හදාගත් එකම ඔයාලට පික් කුසල් එකතු වෙලා මෙතනට ඇවිදිනොත් මේ තිදොර සංවර කරම් බණ අහන එක භාවනාව දැන් කය සංවරයි කවුරුවත් නැගිටලා යන්නේ නෑ වචනේ සංවරයි කවුරුවත් කතා කරන්නේ නෑ හිත කොහෙද තියෙන්නේ කියලා නම් මම දන්නේ නෑ මන් දිහා බලන් හිත කොහේ තියෙනවද දන්නේ හිත gedara තියෙන්න පුළුවන් හිත වැඩට යන්න තියෙනවා හිත උයන්නේ මොනවද හිත අඳින්නේ මොනවද හිත gedara තියෙන්නත් පුළුවන් එහෙම නැත්නම් මෙහෙම හිතන්නත් පුළුවන් අනේ මේ හාමුදුරුවෝ කීයට ඉවර කරයිද දන්නේ නැහැ බණ ඉවර වෙලා සංග්‍රහයක්වත් තියනවද දන්නේ නැහැ ඒකට වැඩියෙන් hina ගියා
ඔය ඉස්සර කාලේ හාමුදුරුවෝ කෙනෙක් හිටියලු පින්වතුනි මේ හාමුදුරුවෝ බණට වැඩම කරලා ඉස්සරලම කරන්නේ ඇස් දෙක පියාගෙන වටාපතේ මූණ වහාගෙන පැය 5ක් විතර දේශනාව කරනවලු. පැය කීයක්ද? 5ක්. හිතන්නකෝ දැන් මේ පැය භාගෙට ඔහොම නිින්ද ගියා නම් පැය 5ක් විතර මං මෙතන දේශනාව සිද්ධ කළොත් මට සාදුකාරයට වඩා ඇහෙන්නේ මොන හඬද? ඒක නම් සද්දෙටම කිව්වා. ඒ ළඟ ඉන්න කවුරු හරි ගෙරෙව්වද? හාමුදුරුවෝ පින්වතුනි පැය 5ක් විතර දේශනාව සිද්ධ කරලා ඇස් දෙක ඇරලා බැලුවලු. අනේ ධම් සභාවේ කවුරුවත් නැහැ. ඔක්කොම ටික නැගිටලා ගිහිල්ලා. ඇයි? හාමුදුරුවෝ ඇස් පියන්නේ. එක්කෙනෙක් විතරක් හිටියලු පෑන් තියලා තියෙන මේසේ ඉස්සරහින් වාඩි වෙලා බණ අහන්න ඕනෑවට අහන් හිටියලු. ඔබතුමා විතරයි බණ ටික ඇහුවේ කියලා කියනකොට එතුමත් කියනවලු අනේ හාමුදුරුවනේ ඉක්මනට බණ ටික ඉවර කරන්න මම මේ ඉන්නේ පෙට්‍රල් ලාම්පුව අරන් යන්න කියලා කිව්වලු. ඔය විදුලිය නැති කාලේ ලාම්පෙන්නේ බණ අහලා තියෙන්නේ අපේ මුතුන් මිත්තෝ. ඉතින් ඔය කතාව අහපු දා ඉඳන් මම නම් ඇස් අරගෙනම තමයි දේශනාව කරන්නේ. ඒ නැගිටලා ගියොත් නේද? නැගිටලා ගියොත් ඒ ඇත්තන්ට කියන කවිත් තියෙනවා. දැන් වෙලා ගිහිලා තියෙන්නේ පැයට ආසන්න කාලයක් දැන් ලං වෙලා තියෙන්නේ අපිට වෙලාව වටිනවා. ඒ කවිය මම තාලෙට නැතුව නිකන් මතක් කරන්න කවුරුවත් මෙතන නැගිටලා ගියේ නෑ. මෙතන ඉන්න කාටවත් නෙමෙයි මේ කවිය කියන්නේ එක බණ පොලක නැගිටලා ගියපු අම්මා කෙනෙක්ට කියන කවියක්. සදහම් අසන්නට පෙරදී වී වානා නැගිටලා ගියා යන්නට අර ලොකු නෝනා සදහම් පසෙක දා ගියොතින් ඔය නෝනා මගදී ගසාවී නෝනෝ මහසෝනා නැගිටලා ගියොත් කවුද ගාන්නේ? ඒකත් සද්දෙටම කිව්වා. කැමති කාට හරි මහසෝනෙක් හරි ගහනවට නේද? එක්තරා බණ පොලකට ගිහින් පින්වතුනි මං ඔය කවිය දේශනා කරලා අන්තිමේට මගදී ගසාවී නෝනෝ මහසෝන කියද්දී මට ඇහෙනවා මගේ දකුණු පැත්තෙන් සාදු සාදු කියන්න පටන් ගත්තා. ඇත්තටම සාදු සාදු කියලා සද්දෙට ඇහෙනවා දකුණු පැත්තෙන්. මේ දකුණු පැත්ත නෙමෙයි. ඒ බණ පොලේ. මං ඒත් බැලුවා කවියවත් වැරදුනාවත්ද කවියත් හරි. බලද්දි උපාසකම්ම හොඳට බණ ටික අහගෙන ඉන්නවා පුංචි නින්දකට සමවැදිලා ඇහැරෙන සැරේ සාදු කියනවා. හරියටම හැරුණා මගදී ගසාවී නෝනෝ මහසෝනා කියද්දී හැරුණා සද්දෙට සාදු සාදු කිව්වා. ඒ හින්දා මේ කවියේ තාලය ගැන නෙමෙයි අර්ථය ගැන සිත පිහිටුවාගෙන බණ පද ටික අහන්න ඕන. හරි. දැන් ඉස්සරලා මූණු මැලවිලා කොඩිවැල් හුලකට වැනිනෝ වගේ නිදි කිරා වැටුණා. දැන් ඇහැ කන කටත් ඇරලා hina වෙලා. පින්නතුනේ චිත්තම් පුනායාති පුඤ්ඤා. මේ බණ මඬුයි ඔබ hina වෙන්නේ. hinaව තුළ ඇති වෙන සතුට ප්‍රීතිය බුද්ධාලම්බන ප්‍රීතිය. මේ ශාලාවේ පවසන හැම ඇහෙන හැම වචනයක්ම යහපත් වචන. එනිසා සතුටින් මෙහි පුංචි පැය ඉන්න ඕනේ අපි. නිවීමෙන් ඉන්න ඕනේ. මේ වෙලාවේ හදවතේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තරහව, මාන්නය
උද්දච්චකම් මේ හැමදීම පැත්තකට දාලා මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් නිවිච්ච සිතින් ඉන්න ඕනේ. එපා වෙලා වගේ බණ අහන්න එපා. හරි. දැන් කොන්ද කෙලින් තියාගෙන නැවත වතාවක් සද්දෙට සාදුකාරයක් දෙන්න. අපි යමු නැවතත් දඹදිව තලාව පැත්තට. ප්‍රතාප රජතුමා එනකොට දේවිය නැගිට්ටේ නෑ කියලා ඒකේ පලිය ගන්න කාගෙන්? පුතාගේ. පින්නතුනේ සසර වෛර මවියෙක් ලෙසත් එන්න පුළුවන්. සහෝදරියක් ලෙසත් සංසාරගත වෛර අපි පසුපස්සෙන්න පුළුවන්. එදා පින්නතුනේ රජතුමාගේ අන පරිදි රත් මල් පැලඳ ගතරන් වතද දරා කඩවද රැගෙන දං ගෙඩියට නයන අරා අනකල බැවින් නිරිඳුගේ අදහසට එයි වදකයා පෙරදින දංගෙඩිය කරා රජුවන කරයි අත්හැර මගේ සිතින් බර එල්ලා දමයි රත්මාලා දොරින් දොර බැස යන්නට පළමු අද බටහිරින් ඉර දේවිගේ උකුලේ නැලවෙන පුතු අරන් වර රාජ්‍ය අන පරිදි වදකයෝ කපනවා අත්තේ දේවිය අඬනවා වවනු බැරිව සිත යලි යන කරයි නිරිඳුන් වද කයන් වෙත කපපිය අනිත් නත කපපිය
අනිත් අතේ පුතුගේ ආත් දෙකම වදකයෝ කපති මුලින් කඳුලලි ගලනවා ඒ දුටු නයන වලින් කැලබුනි සායුර කැලබුනි නැංගි වියරු රැලින් සුලගක් නවත්තන්නට බෑ මකුළු දැලින් දේවිය මහා හයියෙන් කෑ ගහලා අනේ ස්වාමීනි මට සමා වෙන්න මගේ පුතා මරන්න එපා කියලා කෑ ගහලා ඇඬුවත් පින්වතුනි ප්‍රතාප රජතුමා ධර්මපාල නම් අප බෝසතාණන් වහන්සේගේ අත් දෙකම කපලා දැම්මා. දේවිය පුතාව බේරගන්න කොච්චර කෑ ගහලා ඇඬුවත් සුළඟක් මකුළු දැලකින් නවත්තන්නට බෑ වගේ. ඊළඟටත් රජු අනගරනවා වදකයට කියනෝ කප්පිය අනිත් කකුලත් කපාපිය. ධර්මපාල කුමාරයාට මාස 7යි 6ක් තේරෙන්නේ නැහැ. මම ඒකයි ඔබට දේශනා කළේ පින්වතුනි. සංසාර වෛර සංසාර ගනුදෙනු විස දෙන්නේ මහා මුතු විදිහටයි. එදා පින්වතුනි මව් බිසවගේ හදවත පිච්චෙමින් වැළපෙමින් කෑ ගහන කොටත් පින්වතුනි කකුල් දෙකත් කපා දමන්නට යෙදුනා. ආත් දෙක සමග දෙකකුල් කපලා දැම්මා. නොමැතිලෝ තාත්තගේ හද තුල දරු පෙම්මා වෙලි දුකින් දුක් ගංගාවක නම්මා මහ වේදනාවෙන් වැළපෙන වා අම්මා. වදකය අසාපං මීටික අසාපං මගේ සිත උපං මහා සැකයද නසාපං. දේවිය රැගෙන ගොස් ඇගේ ඇස් වස්සාපං. අත්පා නොමැති මූ දැන්
ගසාපන් එතනින් නොනැවතුණු ප්‍රතාප රජතුමා වදකෙනි චන්ද්‍රා දේවියගේ ඇස් දෙක වසා දමන් බැඳ තබන්න අත්පා නොමැති මූව මෙතනම පෙති ගසලා දාන්න බලන්න පිංගුතුනි මොන තරම් වෛරයක්ද ඊට පස්සේ සිදු කරන ඒ මහා අපරාධය කොහොමනම් කවියෙන් ඔබට දෙසන්නද අහස පොළොව නොහොලනා ඒ මහා අපරාධය පින්නුතුනි පුතුඩ දමමින් පෙති පෙති ගැසුවා අල්ලාගෙන තලය සතර වටින් මාල මින් සිටිනා විට එළියට පැන්නා පොඩි මෝලය හම්මා වියරුව මොරදෙන්දී ක්‍රෝධය නිරිඳුගේ හද තුලය කම්පා වෙද්දී මේ මිහිතලයම වියරුණා ආවටින් කැලය ආවටින් කැලය වද මල් පෙති එක එක කැපුවාසේ පුංචි පුතායි පෙති ගැසුනේ දෙවියනි තෙතමනයක් නැතුවාදෝ ඒ මානිරිඳුගේ සිය ආසුනේ අහිමියුනාදෝ චන්ද්‍රා දේවිට ලිව් පෙරදින පිම්මසුනේ දරන්න නොහැකිය අහිමාල දුක ඉර හඳ මේ කුලකින් වැසුනේ ඉර හඳ ගිරි කුලකින් වැසුනේ පින්නුතුනි වදමල් පෙති එක එක බිම වැටෙනෝ වගේ ධර්මපාල අප බෝධිසත්ව කුමරුවාණන්ගේ
සිරුර පෙති පෙති වලට වෙන් කරනකොට චන්ද්‍රා බිසව තම පුත්තාගේ අර මස් ටික එකතු කරගෙන තුරුළු කරන් මහා හයියෙන් අඩන්න පටන් ගත්තා. පින්නතුනි දා මේ චන්ද්‍රා බිසව නම් මෞතුමිය හයියෙන් අඩන්නේ මෙන්න මෙහිමයි. මට නැති වුණා මා බිකල බිලිඳු පුතා දැන් පුතාම සමගින් නොමැත යලි කිසි දිනක විපතක් නොම වෙන්න ඇය දෙවියන් යදී දැගිලි සිරස ඔත්තා නුඹේ පියා නුඹ මැරුවේ මා සිදු කළ වරදට ඒකයි වවන්නට බැරි මේ තරමට පපුවට දරුගින්දර දැනී පුතේ නුඹේ අම්මාගේ සිත යට සමාවෙන්න බිහි කෙරුවට අම්මට සමාවෙන්න බිහි කෙරුවට අම්මට නුඹේ පියා නුඹ මැරුවේ මා සිදු කළ අරදට දැස මගේ තෙත් නොවේ පුතේ තිබු කරුණාවට දරුගින්දර ඇවිලෙනවා පුතුනේ මේ හිත යට නුඹේ පියා කළ වරදට සමාවෙන්න අම්මට සමාවෙන්න නුඹගේ මේ අම්මට නුඹේ පියා
රාජ්‍ය වූයේ ඒ යෝගේ පින්නය එනමුදු ඔබ මරණ දිනේ අම්මා අසරණය නැහැ පුතුනි නුඹේ පියාගේ සිව් බඹ විහරණය මට මිතරම් දුක පුතුනි නුඹ මාගේ පනය මිතරම් දුක පුතුනි නුඹ මාගේ පනය පින්වත්නි චන්ද්‍රා දේවිය පුතාගෙන් සමාව ගත්තා පුතේ මම කරපු වරදට තාත්තා මේ තරම් වියරු වෙයි කියලා මම හිතුවේ නෑ ඒ නිසාවෙන් මගේ රත්තරන් පුතා මට නැති මට සමාවෙන්න නුඹ මේ ලෝකයට වැදුවට පින්නතුනි අම්මලගේ සෙනෙහසේම තමයි දරුවෙක් බිහි කරන්න මොන තරම් කැපකිරීම අම්මලා සිද්ධ කරනවද අපේ අම්මලත් එහෙම තමයි අම්මගේ කුසට අපි කලලයක් විදිහට ආපුදා පටන් අම්මලා රස්නෙට වතුර ටිකක් මිරිස් රහට කෑම ටිකක් කෑවේ නෑ මගේ බඩේ ඉන්න දරුවාට රස්නේ දැනි දෙවිල්ල හැදී කියන බයට හයියෙන් පාතියල ඇවිද්දෙන මගේ බඩේ ඉන්න දරුවට රිදී තුවාල වෙයි කියන බයට බිත්තිය පුරාම පුංචි පැටවුන්ගේ පින්තූර එල්ලගෙන අංගුලිමාල පිරිත කියා දින ගනිමින් කැලෙන්ඩරේ පින්වන්ත දරුපතක් ප්‍රාර්ථනා කළා අපි හැමෝගෙම අම්මල එහෙම තමයි දහසකුත් පැතුම් මැද අපිව දසමසක් කුස ඇතුලේ දරනකොට කොච්චරනම් අපි අම්මාගේ බඩ ඇතුලේ හැරෙන්න පෙරලෙන්න පයින් ගහන්න ඇද්ද පින්වතුනි අම්මා කුසාලගෙන සිනහ වෙවි ඒ වේදනාවන් නිහිලුවා ඒ තමයි අම්මා සිව්බඹ විහරණ නැත්තම් මිත්තා කරුණා මුදිතා උපේක්ඛා නැත්තම් කවමදාකවත් දරු ගැබක් තුළ දරුවෙක් වෙන්නකම් කුසක් දරන්න හැම අම්මා කෙනෙකුටම බෑ මේ ලෝකේට අපි වදන වෙලාවේ බිහි කරන වෙලාවේ අම්මා වින්ද ප්‍රසූත වේදනාව කොහොමනම් පින්වතුනි වචන වලට පෙරලන්නද ඇඟ ඇතුලේ තියෙන අස්ති 20ක් එකට බිඳෙන වේදනාවට වඩා වැඩිලු එයාලා බිහි කරද්දී අම්මා වින්ද ප්‍රසූත වේදනාව ඒසා විශාල වේදනාවක් විඳලා ඔයාලා මේ ලෝකෙට බිහි කරපු වෙලාවේ මුණ දැක්කට පස්සේ අර සියලු වේදනාවම නැති වෙලා ගියාලු ළඟට ලං කරන් හරහට වඩාගෙන ගතේ දුවන රක්ත වර්ණලේ සුදු පාට කිරි බවට පත් කරලා අම්මා පෙව්වා බලන්න ඒ තරම් කැපකිරීම කරන අම්මා බුදු කෙනෙක්ට සමාන කරන එක සාධාරණ නැද්ද චන්ද්‍රා බිසවත් දේවියක් වුණත් රජමැදුරේ ජීවිත කාලයේ ගත කළත් ඇය තුල තියෙන මව් සෙනෙහස ඇය කෑ ගහලා ඩන්නේ එකයි ඇස් ඉස්මස්ලේ නහර දක්වා කාවැදුණුවේ මව් සෙනෙහසට පුළුවන් ඇඟේ දුවන රක්ත වර්ණ ලේපවා කිරට හරවන්න ඒ සංසාරගත පින්වන්ත බැඳීම පින්නතුනේදා
එච්චර කෑ ගහලා වළක්වන්න උත්සාහ කළත් පුතු ළඟ අඬා වැළපුණු පුතුගේ පෙතේ ගහපු මස්පිඩු තුරුළු කරන් කෑ ගහපු චන්ද්‍රා දේවිය ඉන්පස්සේ මොකද උනේ පින්වතුනි සැදූ පෙර දිනක ඔබ මෙලොවට වදාගෙන සැනසුනි ඔබ සමග සෙනෙහස බෙදාගෙන ඉන්නට බැරි නිසා ඇගේ හිත හදාගෙන අම්මා වැළපුණා ඉහ අත බදාගෙන ඉවසනු බැරිම තැන දරු සෙනෙහසින් ලෝකෙට හොරා පුතු සමගින් පෙමින් හැලී සෝකෙට ගිය එයින් හදවත ඉරිතැලිලා ඇයද වැටුනි බිමගේ හදවත පැලිලා පින්නතුනි රාජමාලිගාවම රජ අනට කීකරු වෙනකොට ඇය ඒ අනට කීකරු වුණේ නැහැ. පුතාට තියෙන අසීමාන්තික ප්‍රේමයෙන් සෙනෙහසෙන් රහසේම ඇලුණු පෙමින් අඬලා පිංගුතුනි බැරිම තැන දුක වාවා ගන්න බැරුව පුතුගේ ලේවිල්ල මස්පිඩු මතට මැද වැටුණු චන්ද්‍රා නම් මව්තුමිය එතනම ලය පැලිලා මිය ගියා. හදවතට දරන්න බැරි ඒ තරම් පීඩනය තුල හදවත නතර වෙන එක සාමාන්‍ය දෙයක්. චන්ද්‍රා බිසව මවක් කැටියට තම පුතා ළඟම මිය ගියා. බලන්නේ මව් සෙනෙහසේ බැරෑරුම්කම ඒ හදවතේ ඇතුලේ කැකෑරෙන ඇවිස්සෙන පිටාර ගලන මව් සෙනෙහස කොහොමද? ඔයාලගේ අම්මලාගේ හදවතත් එහෙම තමයි පින්වතුනි. ඔයාලා වෙනුවෙන් ජීවිතේ හරි පුදන්න ඔය අම්මලා බලාගෙන ඉන්නේ. එනිසා පනට සම අම්මා තාත්තා ඇහැක් වගේ බලා ගන්න. වැටුපක් පඩියක් නැතුව ජීවිත කාලෙම කැපකිරීම කරන එකම එක කෙනා අම්මා සහ තාත්තා. එදා පින්වතුනි චන්ද්‍රා දේවියත් මැරුණා. තම පුතත් මැරුණා. ඊට පස්සේ මොකද්ද සිද්ධ වුනේ? ප්‍රතාප රජතුමා උඩුමහලට යනකොට මේ ලෝකේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා එකක් තියෙනවා. ඒක පින්වතුනි එදත් සිදු වුණා. ඉහළම මාලයෙන් රාජෝ බීම වැටෙන්නේ තුන්වෙනි
මිනිස ගැටෙන්නේ වැස්සක් නොමැති වායි විදුලිය කොටන්නේ තිවිරංග මණ්ඩලේ මේ විලසයි නැටෙන්නේ මහලින් මහල වැටිල ඇට බිඳෙන්නේ පුතුමරු පාපයද නිරිඳොට වැදෙන්නේ පව් කළ දානෝ දුක් සසරක බැඳෙන්නේ ප්‍රතාප නිරිඳෝ මහා නිරයට සත්තිනි මහලට යන ප්‍රතාප රජතුමා මහලින් බිමට ලිස්සා වැටුණා. මහලින් මහල පඩිපෙලෙන් පඩිපෙල හිස වදිනකොට කොන්ද වදිනකොට ඉලයට කැඩුණා. ප්‍රතාප රජතුමාත් එතනම මිය ගියා. සසරේ මහා සොවිසල් වෛරය ඒ විදිහට නිමා වුණා. බුදුරජාණන් වහන්සේ මේ චුල්ල ධර්මපාල කතා පුවත නිම කරනකොට කියනවා එදා චුල්ල ධර්මපාල කුමරු මරු ප්‍රතාප රජතුමා වෙන කවුරුවත් නෙමෙයි මේ සසුනේ ඉන්න දේවදත්තයන් වහන්සේ. පින්නතුනි බලන්න එදා සේරිවාණිජ්‍ය කතාවෙන් ඇරඹිච්ච වෛරය රන් තලියක් නිසා ලය පැලි මිය ගියා වෛරයෙන් බැඳි ඒ වෛරය සංසාර ගමනේ සාරා අසංකේය ගණන් කල්ප ගණන් ඇවිත් බුදුනාත්මෙත් ආවේ නැද්ද? බුදුනාත්මෙත් බුදුන්ට ගල් පෙරළුවේ නැද්ද? එනිසා සසරේ ගමනේදී අපි මිනිස්සු ආශ්‍රය කරනකොට බොහොම ප්‍රවේශ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න බැඳ ගන්න වෛර ඉවර වෙන්නේ දවසින් දෙකෙන් නෙමෙයි ආත්මෙන් දෙකෙන් නෙමෙයි කල්ප ගණන් අපි පසුපස් එනවාමයි. දේවදත්තයන් වහන්සේ එදත් පුංචි ධර්මපාල කුමරු මැරුවා. ඒ සංසාරගත වෛර එන විදිහයි. බුදුරජාණන් වහන්සේ කතාව නිමා කරනවා ලය පැලී මිය ගියපු චන්ද්‍රා නම් මෞතුමිය මෙකල ආදරණීය සුළු මවුණු ප්‍රජාපති ගෞතමියයි. කතා පුවත එසේ පින්වතුනි නිමා කරමින් බුදුරජාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගල්පා නිම කරන්නට යෙදුණා. චන්ද්‍රා දේවියන් ආද ගෞතමියන් භික්ෂුනි ශාසනේටම ඇය ආගතන්ය ගගනත දීලේන සුදීලේන රං තාරුවක්ය අදෝතමෝ නිර්වාණින් පිරිපුන්ය සිතින්
ගුණ වැටේවා දෙමාපියන් දරුවන් එක් වේවා සහන් බවට මං පිත පැදේවා දෙවියන් හට මේ පින් ඉමි වේවා මිය ගිය නැහිත තුරන් වේවා කවුරුත් පිංගෙන සුවපත් වේවා අජරාමර නින් සැනසේවා අජරාමර නිව නින් සැනසේවා අජරාමර නිව නින් සැනසේවා සාදු සාදු පින්නතුනි අද දවසේදී උතුම් දේශනාව මෙතෙකින් නිමා කරනෝ ශ්‍රී කිත්තාරාම මහා විහාරයේ වැඩ සිටින පින් සරු අපේ හාමුදුරුවන් වහන්සේලා උන්වහන්සේලා නිසා තමයි ඔබ මේ පින්කම් සිද්ධ කරන්නේ උන්වහන්සේලා වසපු නිසා තමයි පින් පුරන්නේ අපේ පින් ඇති හාමුදුරුවන් වහන්සේලාට පින් දහම් ආශිර්වාදයක් වේවා චිරාත් කාලයක් මේ සම්බුද්ධ ශාසනයේ බබළුවන් 5000ක් කල් මේ සම්බුද්ධ ශාසනය රැකගෙන යන්න පින් ඇති අපේ හාමුදුරුවන් වහන්සේලාට මේ පින් දහම් ආශිර්වාදයක් වේවා කියලා හැමදිනම සාදු කියලා ප්‍රාර්ථනා කරා. අද පින්කමේ දායකත්වයේ දක්වන කිරිල්ලවත්ත පදිංචි ප්‍රසාද් රණිත පෙරේරා ඇතුළු පවුලේ සියලුම දෙනාට පින් දහම් ආශිර්වාදයක් වේවා. මෙන්න පින්කම් සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එහෙමනම් අද දවසේදී මේ උතුම් දේශනාව ශ්‍රවණය කරපු පින් ඇති හැම දිනාටම පින් දහම් ආශිර්වාදයන් නිකුත් පාදා වේවා. අද පින්කමේ දායකත්වයේ දක්වන ප්‍රසාද් මහත්මයාගේ අරමුණ විදේශගතව අධ්‍යාපනය ලබන KL හබින්දු නදීත් පෙරේරා පුතුට ආශිර්වාද කිරීම හිම්කේ මැගිනෝනා සහ පුෂ්පා සුරවීර මෑණියන් දෙපළට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීම අනතුරකට ලක් රෝහලේ ප්‍රතිකාර ලබන මහේෂ් පුෂ්ප කුමාර මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කිරීම මියගිය සියලු දෙනාටත් පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාටත් පින් ආශිර්වාදයන් සිද්ධ කිරීම ප්‍රසාද් මහත්මයාගේ ඒ සියලුම ප්‍රාර්ථනාවන් සඵල වේවා. මේ වගේ ඔබට බණපදයක් දෙන්න පින් සිත පහළ වීම පිළිබඳවම අපි පුණ්‍යානුමෝදනා කරනවා. සසර ගමනට පින් කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ පින්කම ශ්‍රවණය කරපු පින්වතුන් හැමදෙනාම ඉතාමත් හොඳින් බණපද ටික ශ්‍රවණය කළා. ඔබ හැමදෙනාමත් කරන කියන රැකිරක්ෂා වෙලෙහෙළදාම් කටයුතු දුවදරුවන්ගේ අධ්‍යාපනික කටයුතු මේ සියල්ලක් සරප්‍රකාරයෙන් සාර්ථක වේවා. මේ ධර්මාසන සැකසීම ඉතාම ලස්සනට සකසලා දිනනවා. මේ කොඩිවැල් ආලෝකකරණයේ මේ හැමදේම සිද්ධ කරපු ශබ්ද විකාශන යන්ත්‍ර තුලින් සවන්පත් වලට ඔබට මේ හඩ මුසු කරපු හැම දෙනා නම් පිනෝගේ පින් එකතු වේවා. හැමෝටම නිවන් සුව පිණිසම මේ පින් පාරමී වේවා. අද මේ දේශනාව මෙතකින් නිමා කරනවා. ඔයාලට පුළුවන් මා විසින් දේශිත කවිමාලාවන් ශ්‍රවණය කරන්න දේශනා අහන්න හැම පෝයකටම ටීවී දෙරණ නාලිකාව තුලින් උදෑසන 9:30ටත්
ස්වර්ණවාහිනී නාලිකාව තුලින් සවස 3:30ටත් ඔබට පුළුවන් කවි දේශනාවක් අහන්න. ඒ වගේම හැමදාම රාත්‍රී 9:30ට FM දෙරණ රේඩියෝ එක අහනවා නම් සෙත් කවි හා මාපිය ගුණ වැයන ස්වාමී දීගල පියදස්ස ස්වාමීන් වහන්සේ සමගින් සිදු කරන ඒ මාපිය වන්දනා කවි මාලාව රාත්‍රී 9:30ට FM දෙරණ තුලින් ඔබට පුළුවන් ශ්‍රවණය කරන්න. අන්තර්ජාලය තුලින් නවගත් ඒගම සිරිසුගත හාමුදුරුවෝ නමින් YouTube නාලිකාව තුලින් සිද්ධාර්ථා වර්ජනී යශෝදරාවත ආදී දේශනාවන් ගණනාවක් ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ දහම් කරුණත් සිහිපත් කරමින් මේ උතුම් දේශනාව නිමා කරනවා. ඔබ මම අපි හැම දිනාම සංසාර ගමන කෙලවර බුදු කෙනෙක් පාමුල උතුම් නිවනින් නිවී සැනසෙන තාක්කල් මේ කළ පින සසරට පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. අද දවස් තුල වැඩමුවා ඒ විචිත්‍රවත් ආකාරයෙන් උතුම් කාව්‍යමය ධර්ම දේශනාව සිදු කර දෙන්නට යෙදුන අතුරුගිරිය ධර්මරාජ විහාරාධිපති දෙරණ නාලිකාවේ සහ ස්වර්ණවාලි නාලිකාවේ කාව්‍යමය ධර්ම දේශක එවාගේම කාව්‍ය ශ්‍රී කාව්‍ය විසරද පූජපාද නවගත්තේ ගම සිරිසුගත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට උන්වහන්සේ සිද්ධ කරනු ලබන ශාසනික සියලු සේවාවන් සිද්ධ කරන්නට තුනුරුවනේ දළදා හාමුදුරුවන් වහන්සේගේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ මේ සිද්ධ කළා වූ පින්කමෙහි ආශිර්වාදය උන්වහන්සේට නිදුක් භාවය නිරෝගී භාවය චිර ජීවනය පිණිසම හේතු ආසනාම වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද දවස තුල පින්කමේ කටයුතු නිමාවට පත් කරනවා.